සුදු කෑලි වලට කැමති ඔයාලට අද ගෙනල්ලා තියෙනවා සුදු බිල්ඩ් එක. ඉතින් මම ඔයාලට කියන්න මේකට යූස් කරලා තියෙන පාර්ට්ස් මොනවද කියලා. මුලින්ම ප්‍රොසෙසර් එක කියන්නම්. ප්‍රොසෙසර් එක විදිහට යූස් කරලා තියෙනවා Ryzen 5 5600X ප්‍රොසෙසර් එකක්. ඒ වගේම මදර්බෝඩ් එක ගත්තොත් Asus brand එකේ Prime A520 MK මදර්බෝඩ් එක. ඊට පස්සේ කියන්නම් මේකට යූස් කරලා තියෙන කූලර් එක. කූලර් එක ඉතින් ලංකාවට අලුතෙන්ම ආපු brand එකක් Jungle Effect brand එකේ 360 white cooler එකක්. මෙතන display එකක් එනවා. ඒක ඔයාලට ඕන විදිහට customize කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ දවස්වල රත්තරන් වලට වඩා ගණන් රත්තරන් කෑල්ලක් තියෙනවා. RAM එක තමයි Silicon Power 16GB 3600 ස්පීඩ් එක RAM එක. ඉතින් මේ casing එක තියෙන ඇති Redmax brand එකේ i800 white casing එක white build එකක් හින්දා. ඉතින් මේකට use කරලා තියෙනවා MSI brand එකේ RTX 3050 graphic card එක 6GB VRAM එකක් එක්කෙන. ඒ වගේම මේ මුළු build එකම power up වෙන්නේ Thermaltake brand එකේ 550 watt power supply එකකින්. ඉතින් මේ motherboard එකට ARGB ඇවිල්ලා නැහැ. ඒකින්ද මේ අපි use කරලා තියෙනවා control එක Loving Cool brand එකේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේ PC එක build කරගමු. මුලින්ම processor එක motherboard එකට set කරගමු. මෙන්න මේ විදියට. ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ. මේ processor එක දාලා lock එක ආයෙ path කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ 2.6GB NVMe එක මෙන්න මේ විදියට තමයි setup කරගන්නේ. ඉතින් දැන් RAM එක unbox කරන්න ඒක motherboard එකට plug කරගමු. මෙන්න මේ විදියට මේ slot එකට තමයි RAM එක ඉස්සෙල්ලාම plug කරන්න ඕනේ. ඔන්න ඉතින් කිරි පාටට සුදු පාටට තියෙන අපේ Redmax brand new casing එක. ඉතින් casing එකට motherboard එක plug කරන්න කලින් ඉස්සෙල්ලාම back panel එක දාගෙන ඉන්න ඕනේ. ඒක ලේසි. ඊට පස්සේ ඉතින් motherboard එක මෙන්න මේ විදිහට එමීට casing එකට දාගන්න තමයි තියෙන්නේ. අපි නට් දාන්න කලින් stand off ටික හරියටම set කරගන්න ඕනේ casing එකට. නැත්නම් නට් දාද්දි අමාරු වෙනවා. දැන් unbox කරන්න Thermaltake 550 watt power supply එක. ඉතින් මේක 80+ bronze certificate එක තියෙන power supply එකක්. මේකත් එක්ක අපිට power cable එකක් හම්බ වෙනවා. ආයෙ බලා ගන්න පුළුවන් user manual and warranty card. ඉතින් දැන් අපි මේ power supply එක අපේ casing එකට install කරගමු. casing එකට power supply එක දාගන්නකොට power supply එකේ fan එක යටට එන විදිහට high කරගන්න. නැත්නම් power supply එක heat වෙලා damage වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් cable ටික ගහ ගන්නවා. ඒක ලේසි. cable ටික ගහගෙන ඉතුරු ටික කරගන්න එක. දැන් liquid cooler එක unbox කරගමු. ඉතින් unbox කරගත්තට පස්සේ පළවෙනියටම තියෙන අපේ user manual එක. මේ cooler එක ලංකාවට අලුත් වුණාට ඉතින් අනිවාර්යෙන් හොඳ cooler එකක්. හොඳ performance එකක් තියෙන cooler එකක් price එකට. ඉතින් මෙන්න මේ box එක ඇතුලේ තමයි අපේ bracket ඔක්කොම තියෙන්නේ. ඔන්න ඉතින් සුදු පාට තියෙන අපේ liquid cooler එක. මේකේ head එකේ display එකක් තියෙනවා. ඒ display එකට ඔයාලට ඕන image එකක් customize කරලා දාගන්න පුළුවන් video එකක් වුණත්. ඔන්න දැන් ඉතින් අපි bracket ටික තෝරගෙන මේ cooler එක motherboard එකට install කරන්න යන්නේ. motherboard එකට ඇවිල්ලා තියෙන මේ කැලි ටික ගලවන්න ඕන මේ cooler එක install කරගන්න. ඊට පස්සේ cooler එකේ තියෙන screw ගෙනල්ලා මෙන්න මේ විදිහට high කරගන්න ඕන motherboard එකට. මුලින්ම high කරන කෙනෙක් වුණත් මේකේ manual එක බලලා ඔයාලට high කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ ඉතින් radiator එක මෙන්න මේ විදිහට high කරගන්න තියෙන්නේ casing එකේ උඩට. ඊට පස්සේ මම thermal paste apply කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට AMD bracket එක head එකට high කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ sticker එක අනිවාර්යයෙන්ම ගලවන්න නැත්නම් processor එක රත් වෙනවා ගැලෙුවේ නැත්තම්. දැන් ඉතින් වැඩි හිතන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට එන දාලා අපේ head එක motherboard එකට set කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ඉතින් PC එකට ගොඩක් දුරට ඉවරයි. දැන් cable manage එක කරගන්න ගමන් තියෙන්නේ. cable tie use කරලා තමයි ඉතින් අපි cable manage එක කරන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි cable manage කරලා finalize කරගත්තු අපි PC build එක. දැන් අපි මකර පැටියව install කරගමු. ඉතින් ඔන්න අපි graphic card එක install කරන වෙලාව තමයි මේ තියෙන්නේ. අනිවාර්යයෙන් මේ ඇන දෙක දාගන්න නැත්නම් බුරුල් වෙනවා graphic card එක. දැන් ඔන්න අපි Windows install කරන ගමන් තියෙන්නේ. Windows 11 තමයි install කරන්නේ. අලුත්ම අප්ඩේට් එක. ඉතින් ඔන්න දැන් පේන්නේ අපේ Windows install කරන ගමන් තියෙන PC එක. ඔන්න PC එක වැඩ ගොඩක් දුරට දැන් ඉවරයි. ඉතින් guys ඔයාලට පේන ඇති අපි හදපු PC එකේ final look එක. ඉතින් මේකට අපි free Windows install කරලා ඒ වගේම cable management එක කරලා තමයි customer ට යවන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ PC build එකක් කරගන්න ඕන දැන් display වෙන number එකට WhatsApp message එකක් දාන්න. ඒ වගේම Rig Spec YouTube channel එක subscribe කරන්න.